අපි පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නටයි යන්නේ. දෙවෙනි පේපර් එකේ තියෙනවා මෙන්න මේ රූපේ. මේ රූපේ දීලා තියෙනවා රූපයේ දී ඇති තොරතුරු අනුව DAE අගය සොයන්නලු. රූපයේ දී ඇති තොරතුරු අපිට දීලා තියෙනවා මෙන්න මේ රූපේ මේ කෝණය 70යි කියලා, මේ කෝණය අංශක 40යි කියලා. අපිට හොයන්න කියනවා DAE කෝණය. මෙන්න මේ කෝණය හොයන්න කියනවා. හරි, මේක හොයන්න කලින් තීරයක් රේඛාවක් කියන්නේ මොකක්ද බලමු. ඉස්සෙල්ලම සරල රේඛා දෙකක්. සරල රේඛා දෙකක්. තවත් සරල රේඛාවකින් එකිනෙක ඡේදනය වන්නේ නම් මෙම රේඛාව තීරයක් රේඛාව. හරිද? තීරයක් රේඛාව. සමාන්තර රේඛා කියන්නේ සමාන්තර රේඛාවල පරතරය සෑම විටම සෑම තැනකම පරතරය සමානයි. ඒවා සමාන්තර රේඛා. සමාන්තර රේඛා. හරි. ඊගාවට අපි යමු බද්ධ කෝණයක් කියන්නේ මොකක්ද කියලා. බද්ධ කෝණ. බද්ධ කෝණයක් කියන්නේ පොදු බාහුවක් තියෙනවා. පොදු ශීර්ෂයක් තියෙනවා. පොදු බාහුව දෙපසේ කෝණ යුගලයක් තියෙනවා. පොදු ශීර්ෂයක් තියෙනවා. පොදු බාහුවක් තිබෙනවා. පොදු බාහුව දෙපස කෝණ යුගලයක් තියෙනවා. එයාට කියනවා බද්ධ කෝණ කියලා. ඊට පස්සේ අනුපූරක කෝණ. අනුපූරක අංශක 90 තියෙනවා. අනුපූරක අංශක 90යි. හැබැයි එයා බද්ධ කෝණයකුත් වෙනවා. පොදු ශීර්ෂයක් තියෙනවා. පොදු පාදයක් තියෙනවා. එයා කියන්නේ මොකද්ද? අංශක 90ක් ලෙස කෝණ යුගලේ ඒ ඓක්‍ය අංශක 90ක් වන ලෙස ඍජු කෝණයක් සෑදෙන ලෙස කෝණ යුගලය නිර්මාණය වෙනවා. ඒකට කියනවා අනුපූරක කෝණයක් කියලා. හැම විටම අනුපූරක කෝණයක්. කෝණ දෙකේ එකතුව ඍජු කෝණයකට සමානයි. ඍජු කෝණයකට සමානයි. ඍජු කෝණයක් සමානයි. හරිනේ? එයා අනුපූරක කෝණය. අංශක 90ක් තමයි අනුපූරක කෝණේ. ඒ කෝණ යුගලයේ එකතුව. එතකොට එයා අනුපූරක බද්ධ කෝණයක් වෙන්නත් පුළුවන්. නේ? පොදු ශීර්ෂය පොදු බාහුව. මේ පොදු බාහුව, මේ පොදු ශීර්ෂය කෝණවල ඓක්‍ය අංශක 90. අනුපූරක බද්ධ කෝණ. ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. ඉංග්‍රීසි හෝඩියේ ඉස්සෙත් හැඩයට දෙපැත්තට කියනවා නම් ඒකාන්තර කෝණ. මේටි ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ සමාන වෙනකොට එහෙම සරල රේඛා දෙක සමාන්තරයි. එහෙම නැත්නම් සමාන්තර රේඛා දෙක එකිනෙක ඡේදනය වන ලෙස සෑදෙන ඒකාන්තර කෝණ සමානයි. මෙයාත් x නෑ. හරිද? එහෙම ඒවා නැති ඒවා තියෙන හින්දා තමයි එහෙම කියන්නේ. මෙයා ඒකාන්තර කෝණ සමාන නැහැ. හැබැයි මෙයාලා ඒකාන්තර කෝණ. මේක සමාන්තර නොවන විට මේ කෝණ අසමානයි. සමාන්තර රේඛා දෙකක් ඡේදනය වෙනකොට සෑදෙන ඒකාන්තර කෝණ සමානයි. හරි. දැනට ඊට පස්සේ අනුරූප කෝණ. අනුපූරක කරා අනුරූප කරා. අනුරූපයි. F අකුරේ හැඩයට ඉංග්‍රීසි හෝඩියේ F අකුරේ හැඩයට එනවා. එයා සරල රේඛාවක් සමාන්තර රේඛා දෙකක් තවත් රේඛාවකින් ඡේදනය වන විට සෑදෙන කෝණය අංශක 90යි. එයාලා සමානයි. මේ කෝණයයි මේ කෝණයයි A B C D E F G H. DEF කෝණයයි DFG කෝණයයි අනුරූප කෝණ. මෙයත් අනුරූප කෝණ. මෙයත් අනුරූප කෝණ. මෙයයි අනුරූප කෝණ. මෙයයි අනුරූප කෝණ. ඔක්කොම අංශක 90යි. මොකද සරල රේඛා දෙක සමාන්තර නිසා. සමාන්තර නැති රේඛා දෙකක් එනවා. අනුරූප කෝණ සමාන නොවේ.
අනුරූප කෝණ සමාන නොවේ. සමාන නැහැ. සමාන නැහැ. මේ අනුරූප කෝණයයි මේ අනුරූප කෝණයි සමාන නැහැ. සමාන නැහැ. සමාන වෙන්නේ සමාන්තර රේඛා දෙකකින්. එක. ඡේදන වෙනකොට සෑදෙන කෝණ. මේවා සමානයි. මේවා සමානයි. හරිනේ? අනුරූප කෝණ, ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ, මිත්‍ර කෝණ ඉංග්‍රීසි යෝඩේ 100 අකුර හැටියට. මේ අතරත් එන්න පුළුවන්, මෙහෙම එන්න පුළුවන්, මෙහෙම එන්න පුළුවන්, මෙහෙම. බලමු. මෙයයි මිත්‍ර කෝණ. මෙයයි මිත්‍ර කෝණ. එච්චරයි ඒකේ මිත්‍ර කෝණ කියන්නේ. එහෙනම් ප්‍රතිමිත්‍ර වුණා, ප්‍රතිමුඛ වුණා. ප්‍රතිමුඛ කෝණ. සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමහිතම සමානයි. එයාලා සමාන වෙනවා. ප්‍රතිමුඛ කෝණ සමානයි. මෙයයි ප්‍රතිමුඛ කෝණ. මෙයයි ප්‍රතිමුඛ කෝණ. ඒ දෙන්න සමහිතම සමානයි. හරි. දැන් තව එකක් මේකට ගානට අදාළ එකක් කියලා දෙන්නයි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට නැත්නම් එකතුවට සමානයි. ඒ මොකක්ද කිව්වේ? ත්‍රිකෝණයක පාද දෙකක් දික් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට මෙහා A මෙහා B සමානයි. මෙහා C A ධන B අංශක සමාන වෙනවා C අංශක වලට. හරිද? එහෙනම් මේ ගාන හදන්න ඕන ටික දැන් මං කිව්වා. මෙතනට එනවා ඉස්සෙල්ලාම මේක හදන්න පුළුවන් කොටස් ක්‍රම දෙකක් තියෙනවා. ලකුණු දෙකක් ගන්න ඔයා කෝකද පාවිච්චි කරන්න කියලා කල්පනා කරලා බලන්න. ඉස්සෙල්ලාම මෙයා සමාන්තරයි කියලා දාලා තියෙනවා. දැන් අපිට පුළුවන් කෙටි ක්‍රමය අපි බලමු. සරල රේඛා දෙකක් සමාන්තර වන විට තවත් සරල රේඛාවකින් ඡේදනය වෙලා හැදෙන ඒකාන්තර කෝණ සමානයි. මේ තියෙන ඒකාන්තර කෝණ Z අකුර හැඩයට 40. එහෙනම් මෙයත් 40යි. අපි ලියමු එක A B E කෝණය සමානයි D C E කෝණය. ඇයි ඒකාන්තර කෝණ. හරිද? එහෙනම් මෙයා 40යි. දැන් තව එකක් කිව්වේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ඒ කියන්නේ AEC කෝණය සමාන වෙනවලු ABE කෝණයයි DAE කෝණය. ඇයි ත්‍රිකෝණයක බාහිර කෝණ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ. එහෙනම් දාමු AEC කීයද? AEC දන්නේ නැහැ. sorry. AEC තමයි අපි අංශක 70යි කිව්වේ. බාහිර කෝණය. ABE දන්නවා අංශක 40යි.
BAE තමයි දන්නේ නැත්තේ. ඒකනේ හොයන්න තියෙන්නේ. එහෙනම් BAE කොහොම තියලා 40 මෙහාට ගේමු. අංශක 70යි අඩු කිරීම අංශක 40යි. අංශක 30යි BAE කෝණේ. හරිනේ? මේක තමයි උත්තරයට ලකුණයි මේ ටික හදන විදිහට ලකුණයි. ලකුණු දෙකයි. හරිද? දැන් ටිකක් වටේ යන ක්‍රමයක්. ටිකයි එක ස්ටෙප් එකක් විතර වැඩි වෙන්නේ. කැමති විදිහකට, දේශි විදිහකට, මතක තියෙන විදිහකට හදන්න. දැන් අපි දන්නවා මේක ඒකාන්තර කෝණයෙන්ද ඒක ලියමුකෝ. අපි ගමු. ABE කෝණය සමානයි අංශක 40යි. ඇයි ඒ? සමාන්තර රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ. සමානයිනේ. හරි. ඊගාවට මේ මොකද්ද? මේක පරිපූරක කෝණයක්. පරිපූරක කෝණය ගැන මට කියන්න බැරි වුණා. පරිපූරක කෝණය. සරල රේඛාවක් තවත් සරල රේඛාවකට හමු වීමෙන් සෑදෙන කෝණ යුගලයේ ඓක්‍ය ඍජු කෝණ දෙකකට සමාන වේ. නම් එය පරිපූරක කෝණයකි. මෙයාට කියනවා සරල කෝණය. මෙයාට කියනවා පරිපූරක බද්ධ කෝණය. ඇයි බද්ධ කෝණය කියන්නේ? මේ කෝණය කෝණ යුගලයට පොදු ශීර්ෂයක් තියෙනවා D. පොදු බාහුවක් තියෙනවා CD. ADC සහ CDB කියන කෝණ යුගලය තියෙනවා. එහෙනම් මෙයා පරිපූරක කෝණයක් වගේම පරිපූරක බද්ධ කෝණයක්. එහෙනම් දැන් අපි ඒකට ගන්න පුළුවන්. පරිපූරක බද්ධ කෝණ, පරිපූරක කෝණ. අපි දැන් මේක ලියාගත්ත හැකි. AEC කෝණයයි AEB කෝණයයි අංශක 180යි. ඍජු කෝණ දෙකයි. ඇයි ඒ? පරිපූරක කෝණ. පරිපූරක කෝණ. හරිද? එහෙනම් AEC දන්නවා. AEB දන්නේ. 180යි. AEB කෝණය 110යි. අංශකයි මේ 70 මේ පැත්තට ගෙනියන්න. ඒකත් ලියන්න ඕනේද? ලියන්න. AEB දැන් මෙයා දන්නවා 110යි. දැන් දාමු. AB BAE ඕනේ දාන. BEA කෝණය දාන. BAE BEA AB කෝණය සමානයි 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල කෝණ අභ්‍යන්තර කෝණ අන්තර 180යිනේ. අංශක අමතක කරන්න එපා. අංශක අමතක කරන්න එපා. හරි. දැන් දන්නවා BAE තමයි හොයන්න තියෙන්නේ. මෙයා කීයද? BEA 110යි. ABE 40යි. මෙයා 180ට සමානයි. එහෙනම් BAE කෝණය සමාන වෙනවා 180 අඩු කිරීම 110යි 40යි 150යි. ඒ 150 මම මේ පැත්තට ගෙනියනවා. හරිද? දැන් ඕන් ආ උත්තරේ අරකට වඩා දිගයි අංශ. හරි. ඕක තමයි උත්තරේ. මේ කෝණය එතකොට අංශක 30යි. හරි. එහෙනම් thank you.